කොහොමද යාළුවනේ? ඉතින් මිකේලි ඔන්ලයින් YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අපි අද උදේට කඩලා තම්බන තමයි හදන්නේ. බලන් ඉන්නකෝ. අපි කොහොමද කඩලා තම්බන්නේ කියලා. බයි කිය. නේද මැනික? එහෙනම් අපි කඩලා තම්බමුනේ. එන්නකෝ යන්නේ. කඩල ටික පෙඟෙන්න දැන්. එයාගේ තමයි ගොඩක් ආසාව නේද සුදු මැණික් ඔයා මම කිව්වේ නෑනේ. එයා කඩල කනවද? කඩල කනවද? කඩල කනවද සුදු මැණික? මේ වගේ කෑමක් හදාගියදී සුදු මැණික කොහොමද තමන්ගේ යත්තේ. එයා හරි කැමතියි මේ කෑම දෙන්න හදන හැටි බලන්න යාළුවනේ. උදේට කඩල තම්බලා කොහොමද සුදු මැණික මගේ හොදලා මේ ටික පෙඟෙන්න කඩලයකට වතුර ටිකක් දාලා කඩලයක ටිපේ තියාගමු. සෙල්ලම් කරනවද? පුතා හතයි ලියන්න. හා කියන්න. හතයි ලියමු. ඔන්න අnder මාමලට පේන හතයි ලියන්න. හතයි ලියන්නම්. ලියන්නම්. නේ පුතේ අපි හතයි ලියමු. බබා හතයි ලියනකම් අම්මා ලුණු කරපිංච ටික කපා ගන්නම්. හොඳේ? හරි කොමලයක් කනේ මෙයා. ඉතින් ඔන්න අපි රාම්පේ කොළ ටිකක් තියාගත්තා. පස්සේ කරපිංච ටිකක් හොදලා ඒකට කපා ගන්න. සුදු මැණිකලම තියන් ඉන්න. ඕව අල්ලන්න එපා පුතේ දයියා. පැත්තකින් තියා ගන්නවා. සුදු මැණිකත් එක්ක මුකුත් කරන්න බෑ. ළඟට ගන්නවා. සුදු මැණිකම හොඳට පොඩි කරලා අපි කනවනේ නේද මැණික? අල්ලන්න එපා මැණික. මම චෝටි වට කපලා සුදු ලුණු ටිකකුත් තෙලේ බැදලා. ඊට පස්සේ ලුණු. සුදු මැණික අල්ලන්න එපා දයියා. පුතේ දයියෝම තියන්නකෝ මැණික. මම වෙනදාට හායි කියන්නේ. හායි. අපි උයනවා කියන්න පුතේ. අපි උයනවා නැන්දේ. මේකට ලුණු ටික කපා ගන්න. අම්ම කියන්නයි. හරි හරි. අන්න චූටිවට ලුණු ටික කපා ගන්නකෝ. ලුණු දාමු අපි. අපි දයිය මිරිස් කල්ලකුත් එකක් දාමු නේ. නැත්තම් තාත්තට සැරමදි කියන්නේ. දයි මිරිස් කල්ලකුත් ඔන්න ඔහොම චූටියට ලියාගෙන දාන්න. දානවා. අපි දාන්නේ ලුණු තියෙනවා, සුදු ලුණු තියෙනවා, කරපිංච තියෙනවා,
රාම්පේ තියෙනවා. මොකද අයියමන්ක අපි මේ ටික දාලා කඩලු ටික තැම්බුණාම ටෙම්පරාදු කරගන්න තමයි හදන්නේ. සුදු මණිකර ටිකක් අයින් කරලා අපි කෑලි මිරිස් කරලා ටිකක් කෑලි කපලා එකතු කරගන්නවා. පණ්ඩිත වැඩ. අපි දැන් මේක ටෙම්පරාදු කරගමු. තෙල් නම් අද නෑ අපේ ගෙදර ඇස්පා තමයි තියෙන්නේ. ස්ට්‍රබින් දාන්න. සුදු මණික කොහොලවන්න එපා මණික. ඔහොම තියන්න. ඔන්න ඉතින් කපාගත්ත ලුණු කරපිංච ටික එකතු කරලා කඩල ටිකත් ඒකට දාලා හොඳට කලවම් කරගන්න තමයි ඔය හදන්නේ. දැන් කලවම් කරනවා. අපේ සුදු මණිකට බඩගිනි වෙලා ඉන්නේ ඉතින් ඉක්මනට කලවම් කරලා එයාට දැන් දෙන්න ඕන කෑම කන්න. ඉතින් ඔය තියෙන කඩල එකේ ෆයිනල් ලුක් එක තමයි. හරිම සුවඳයි ඉතින්. අපි කෑමක Angkat. Saya. Saya amiga. අනේ යාළුවනේ මිකේලි බබා කෑම කන්න හදන්නේ. ඉතින් අපි ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙනකම් ඔයාලා හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. අපි අදට ගිහිල්ලා එන්නම්. ඔයාලා හැම දිනාටම සුබ දවසක්. තෙරුවන් සරණයි.